දවසක්. අද මම ඉන්නේ කල්පිටියේ ඉන්න ස්ථානයට සාමාන්‍යයෙන් කියන්නේ ඩොන්කි පොයින්ට් කියලා. එතකොට අපි ඉතාලියේ කණ්ඩායමක් එක්ක ඇවිල්ලා ලංකාවේ පළවෙනි බූරු ගොවිපොළ නැත්නම් බූරුවන්ගෙන් කිරි ගන්න ගොවිපොළ ස්ථාපිත කරන්න හදනවා ලංකාවේ පළවෙනි වතාවට. මේකෙන් විශාල ප්‍රතිලාභ වගේක් ලැබෙනවා. එක පැත්තකින් විදේශ විනිමය එනවා ශ්‍රී ලංකාවට. අලුත් ආයෝජනයක් ලෝකේ පිළිගත්ම අපි කියනවා VVIP ජනතාව භුක්ති විඳින බූරුවන්ගෙන් කිරි වලින් හැදෙන සියලුම දේවල් හා චීස් වගේ දේවල් ලෝකෙට නිෂ්පාදනය කරන පළවෙනිම ශ්‍රී ලංකාවේ බූරු ගොවිපොළ තමයි මෙතන අපි නිර්මාණය කරන්න යන්නේ. තව පොඩි කාලෙකින් මම හිතනවා මේක අපිට ආරම්භ කරන්න පුළුවන්. මෙතෙන්ට සාමාන්‍යයෙන් කියනවා ඩොන්කි පොයින්ට් කියලා. මේ බූරුවන් ගැවසෙන ප්‍රදේශයක්ම. මොකද ඔවුන්ට ආවේනික වෙච්ච පරිසරයක තමයි අපි මේක ස්ථාපිත කරන්න හදන්නේ. මේකෙන් අපිට විශේෂයෙන් මුල් අවධියේදී රැකී රස්සා 40ක් පමණ ලැබෙනවා. අවුරුද්දක් එකහමාරක් යද්දී මේක ව්‍යාප්ත වෙද්දී ඍජුව හෝ වක්‍රව අවම රැකී රස්සා 400කට එහා සැලසුම් කරගන්න හදනවා. ඒ වගේම බූරුවන්ගේ කිරි හා ආශ්‍රිතව දේවලුත් ඊට අමතරව ඔවුන් මෙතන එන මේක ගොවිපොළ බලන්න එන අයට සුවිනි එකක් වශයෙන් සියලුම දේවල් වලින් ඒ ඔයගොල්ලන්ගේ ස්ටැචෝස් එහෙම ගියාම සෙරප්පු සපත්තු වගේ දේවල් ඒ ලෝගෝ එකක් හැදිලා ලව් ඩොන්කි කියන නාමයත් එක්ක ලෝගෝ එකක් හැදිලා විශාල ව්‍යාපාර සමූහයක් සූදානම් කරගෙන හදනවා. ඒතර මේ ගම්මානයේ අවුරුදු ගාණක් තිස්සේම විශේෂයෙන් කතෝලිකයන් සිංහල කතෝලිකයන් වෙසෙන ගම්මානයක් මේක. මම හිතනවා අපේ පුත්තලන් දිස්ත්‍රික්කයේ සංවර්ධනය කරන්න පුළුවන් හොඳම ස්ථානයක් මේ අතපසු වෙලා තියෙන්නේ. අපිට පුත්තලන් දිස්ත්‍රික්කයේ ශක්තිමත් ආර්ථිකයක් ගේන්න පුළුවන් පරිසරයක් මෙතෙන්ට අපි නිර්මාණය කරනවා. රැකී රස්සාවද එතකොට සංචාරක ව්‍යාපාරිකය මේක විශේෂයෙන් අපි අදහස් කරලා තියෙනවා මේ සතෙකුට පිටරට ඉන්න විදේශිකයෙකුට නමක් තියන්න. ඒකෙන් අපිට යම්කිසි මුදලක් අරගෙන ඒක වාසලේ අඩු ආදායම් ලබන දෙමාපියන්ගේ දරුවන්ට ශිෂ්‍යත්වයක් දෙන්න වැඩපිළිවෙලක් ලෑස්ති කරලා තියෙනවා. ඊට අමතරව මේකෙන් ඔවුන්ගෙන් ලැබෙන පොහොර වලින් මේ මලපහ වලින් පොහොර හැදීමේ ව්‍යාපෘතියකුත් වෙනවා. මේකෙන් විශාල වශයෙන් මෙම ගම්මානට විදේශ විනිමය ගේන හැකියාවක් අපි නිර්මාණය කරනවා. ඉතින් මම හිතනවා බොහෝ දිනකින් අපිට මේක ලබා ගන්න පුළුවන් වේවි. අපි ඔබ දන්නවා ලංකාවේ විදේශගත ශ්‍රී ලාංකික හෝ විදේශ ආයෝජන ආපුවම 90ක් විතරම හැරලා යනවා. මොකද මේකට ප්‍රශ්නයක් එනවා මේ රටේ රාජ්‍ය ත්‍රාන්තය. ඒ කියන්නේ රජයේ සේවකයන්ගේ තියෙන අතපසුවීම් දුර්වලකම් නිසා විශේෂයෙන්ම මෙහි තියෙන ක්‍රමවේදය නිසා විදේශ ආයෝජන හැරලා යනවා. ඒක නිසා මම හිතනවා පසුගිය ආණ්ඩුවලට වැඩිය මේ ආණ්ඩුවත් එක්ක වැඩ කිරීමේදී අපි දකිනවා මේ බාධා ගොඩක් එනවා. මොකද පුරුදු වෙලා තියෙනවා මේ දූෂිත වැඩවලට මිනිස්සු. ඉතින් ඒකේ නිසා බාධක ගොඩක් මැද අපි මේක ඉස්සරහට අරගෙන යනවා. රාජ්‍ය නිලධාරීන් පවා සමහර අයගෙන් සහයෝගය මේකට ලැබෙන්නේ නැහැ. මොකද මේ ආශ්‍රිතව මේ සතුන් මරන් ගිහිල්ලා මසට දෙන්න වගේ දේවල් ඒ වගේ දේවල් මේ විශාල වශයෙන් මේ දූෂිත වැඩ කරන අවස්ථාවක තමයි අපි මේ ආයෝජනය මෙතින්ට ගේන්නේ. ඉතින් බාධක ගොඩක් තියෙනවා. මේ සතුන්ම මසුන්ට අරන් යනවා. එවින් දේවල් මේ නතර වෙනවා. ඇත්තටම මේ ආයෝජනය වුණොත් ඉතින් ඒකට බාධක ගොඩක් තියෙනවා. නමුත් මම හිතනවා මේ ප්‍රදේශයේ ජනතාව 100%ක්ම මේකට කැමති. ඒගොල්ලන්ගේ ආශිර්වාදයේ උඩ ආගමික නායකයන්ගේ ආශිර්වාදයේ උඩ අපිට මේක ඉදිරියට ගෙනිය ගන්න හැකියාව තියෙනවා. මම හිතනවා අපි සියලු දෙනා මේ ගම්වාසීන් සියලු දෙනා එක්ක වෙලා මේ ආයෝජනය කරන මේ ආයතනට සහයෝගය දීලා මේ ගමට වැඩක් කරන ගම දියුණු වෙන ගම පුත්තලන් දිස්ත්‍රික්කයේ දියුණුම ගම්මානයක් බවට පත් වෙන්න අපි ඔක්කොම එක්ක වෙලා අත්වල් බැඳගෙන වැඩ කරමු.